අතීතයේ ලාංකික මිනිසා තුළ පැවති ශාරීරික නිරෝගීතාවයට සාපේක්ෂව වර්තමාන බටහිර වෛද්‍ය විද්‍යාව තුළින් ලංකාවේ සෞඛ්‍ය මට්ටම ඉහළ ගොස් ඇද්ද යන්න අපි සලකා බලමු. සෞඛ්‍ය යනු මිනිසාගේ ජීවිතයේ අගනාම වස්තුවකි. රෝග රහිතව මනස හා ශරීරය අතර සමානතාවයක් ඇතිව ජීවිතය ගත කිරීම යන සෞඛ්‍යවත් ජීවිතයක මූලික ලක්ෂණයයි. ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය පද්ධතිය ඉතා දිගු ඉතිහාසයකින් යුක්තය. අතීතයේ ආයුර්වේදය හා දේශීය වෛද්‍ය මත පදනම් වූ සෞඛ්‍ය විද්‍යාව අද බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා මිනිසාගේ සම්පූර්ණ ජීවිතය සමග ගැඹුරු සම්බන්ධයක් පෙන්වයි. අපි දැන් බලමු අතීතයේ පැවති සෞඛ්‍ය විද්‍යාව හා ශාරීරික නිරෝගීතාවය පිළිබඳ. අතීතයේ පැවති සෞඛ්‍ය විද්‍යාව ශ්‍රී ලාංකිකයාගේ ජීවිත ස්වභාවය සමග හා සමගියකින් පවතින එකකි. ආයුර්වේදයේ මූලික අදහස අනුව ශරීරය, මනස, ආත්මය සහ පරිසරය අතර සමතුලිතතාවය පවත්වා ගැනීමෙන් සෞඛ්‍ය රැකගත හැකි විශ්වාස කරයි. එම නිසා පුරාණ මිනිසාට අධික ආර්ථික පරිභෝජනයක් නොතිබුණත් සතුටින් සහ සෞඛ්‍යවත් ලෙස ජීවත් විය. එසේම එසේ කළ හැකි වන ආකාරයෙන් එදා විද්‍යාව පැවතියේය. පෝෂණීය ආහාර පුරුදු, නිවැරදිව නිදන කාලය, වැඩ හා විවේකය අතර සමානතාවය සහ පරිසරය සුරැකීම ඔහුගේ ජීවන රටාවේ අත්‍යවශ්‍ය කොටසක් වූවාය. මෙහිදී වැදගත් කාරණය වන්නේ එදා වෛද්‍ය විද්‍යාව රෝග සුව කිරීම පමණක් නොව, රෝග ඇති නොවීමටත් උපදෙස් දුන් විද්‍යාවක් ලෙස වර්ධනය විය. ඒ මගින් අතීතයේ ජනතාවට ශාරීරික, මානසික හා ආත්මික සෞඛ්‍ය පවත්වා ගැනීමට හැකි විය. දැන් අපි බලමු වර්තමාන බටහිර වෛද්‍ය විද්‍යාව දෙස. අද බටහිර වෛද්‍ය විද්‍යාව තාර්කික දැනුම මත පදනම්ව මිනිස් සත්වයා කේන්ද්‍ර කොට ඉතා ඉදිරියට ගිය විද්‍යාවකි. ඒ රෝග හඳුනා ගැනීම, එනත් කිරීම හා ප්‍රතිකාර ක්‍රමවල විශාල ප්‍රගතියක් ඇති කර ඇතත් එම රෝග ඇතිවීම වළක්වා ගැනීමේ විද්‍යාව තවම දියුණු වී නොමැත. මරණ අනුපාතය අඩු වී ජීවිත කාලය වැඩි වී ඇති බව සත්‍යයක්. නමුත් ජනගහන වර්ධන වේගය අඩු වී ඇත. එසේම මෙම බටහිර විද්‍යාව බොහෝ විට රෝගය පමණක් ප්‍රතිකාර කරන මනස, ආත්මය හා පරිසරය අතහැර දමන ක්‍රමයකට පත් වී ඇත. එනිසා ශාරීරික සෞඛ්‍ය උසස් වුවත් මානසික රෝග, අධික පීඩනය හා සතුට වැඩි වී ඇත. මෙසේ බලන කල සෞඛ්‍ය විද්‍යාව හා ජීවන රටාව යන්නේ එකිනෙක හා සම්බන්ධ වෙන්වෙන් කළ නොහැකි කාරණා දෙකකි. යහපත් වටපිටාවක්, නිවැරදි ජීවන රටාවක් හා තිරසාර ආර්ථිකයක් පවත්වා ගැනීම සෞඛ්‍ය මත රඳා පවතින දේවල්ය. ශරීරයේ නිරෝගී නම් මනස නිශ්චලව ක්‍රියාවන් නිසි පරිදි සිදු කරමින් ආර්ථික ප්‍රගතියට දායක විය හැක. අතීත සෞඛ්‍ය විද්‍යාව මේ සම්පූර්ණ සම්බන්ධය හඳුනාගෙන මිනිසාට සෞඛ්‍ය සහ ජීවිතය අතර සම්බන්ධය පැහැදිලි කර දුන්නා. එම නිසා පුරාණ විද්‍යාව වර්තමාන විද්‍යාවට වඩා සම්පූර්ණ හා මානවමය විද්‍යාවක් විය. මේ කරුණු සාධාරණව සලකා බලා අනුව අපි නිගමනයකට බහිමු. ඊට කරුණු සැලකිල්ලට ගත් විට අතීතයේ පැවති සෞඛ්‍ය විද්‍යාව මිනිසාගේ ශරීරය, මනස, ආත්මය සහ පරිසරය අතර සම්බන්ධය සුරැකූ සම්පූර්ණ විද්‍යාවක් බව පැහැදිලි වේ. බටහිර වෛද්‍ය විද්‍යාව තාර්කික ලෙස ඉදිරියට ගියද පුරාණ දේශීය විද්‍යාව මිනිසාගේ සත්‍ය සෞඛ්‍ය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙයි. ඒ නිසා යහපත් වටපිටාවක්, නිවැරදි ජීවන රටාවක් හා තිරසාර ආර්ථිකයක් පවත්වා ගැනීම සඳහා අතීතයේ සෞඛ්‍ය විද්‍යාව වඩා ඉදිරියෙන් සිටී යන කාරණය සැබෑවක් බව අප පිළිගත යුතුය.